වසුගිය ප්‍රබල දේශපාලකයින් සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් රැසක් මේ වන විට ප්‍රසිද්ධියේ සැගවෙමින් සිටින රැල්ලක් නිර්මාණය වී තිබෙන බව මහජනතාව පවසනවා. මීට හේතුව වී ඇති බවට පැවසෙන්නේ මොවුන් පසුගිය රජයන් යටතේ රජයට අයත් මහජන දේපළ විශාල වශයෙන් කූට ලේඛන සකස් කරමින් හිතාමතාම කණ්ඩායම් සහ තනි වශයෙන් අවභාවිතා කර ඇති බවයි. ඒ අනුව දැනට කෙරෙනු ලබන පරීක්ෂණ හරහා Taman අතලංගුවට ගනිතැයි ඇතිවන බිය නිසා මෙසේ සැගවී සිටීමට උත්සාහ දරමින් සිටින බව පැවසේ. ඇතැම් දූෂණ සහ අවභාවිතා ගැන පරීක්ෂණ මෙතෙක් ආරම්භ කර නැතත් ඇතැම් හිටපු දේශපාලන ප්‍රබලයන් රැසක්ම Taman කොටුවේ යයි බියෙන් කල්තියාම සැගවීම ආරම්භ කර ඇති බවත් පැවසෙනවා. ඒ අතරතුර පසුගිය දින කිහිපයේම මාධ්‍ය හමු පවත්වමින් වර්තමාන ආණ්ඩුව දැඩිව විවේචන කළ හිටපු ඇමති උදය ගම්මන්පිල මහතා සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක අවසන් තීන්දුව තව නොබෝ දිනකින් ප්‍රකාශයට පත් කිරීමටද නියමිව තිබෙන බව පැවසෙනවා. තවත් හිටපු දේශපාලන ප්‍රබලයන් රැසකගේ විවිධ අයථා ක්‍රියා සහ දූෂණ සම්බන්ධ පරීක්ෂණ රැසක් අවසන් අදියරේ පවතින බවටත් ආරංචි මාර්ග පවසනවා. මින් කලබලයට පත්ව සිටින හිටපු ප්‍රබලයෝ පරීක්ෂණ තොරතුරු කල්තියා දැනගැනීමේ ක්‍රමවත්මන් රජය යටතේ අවහිර වී ඇති නිසා මහත් මානසික පීඩනයකින් කල්ගෙවන බවත් පැවසෙනවා. වසුගිය රජයන් යටතේ සිදු කළ මහා පරිමාණ මුදල් වංචා සහ මුදල් නාස්තිය ශ්‍රී ලංකාව බංකොලොත්භාවයට පත්වීමට ප්‍රධාන හේතුවක් බව මේ වන විට ජාත්‍යන්තරය පවා පිළිගෙන ඇති කරුණකි. වත්මන් ජනපති ප්‍රමුඛ ආණ්ඩුව බලයට පත්වීම පිළිබඳව රහස් ඔත්තු සේවා විමර්ශන වලින් පෙන්වා දී තිබෙන්නේ. වත්මන් ආණ්ඩුව දූෂණ වංචාවලින් තොර වෙජිටේරියන් ආණ්ඩුවක් බැවින් රටේ මහජනතාව ජනපති ඇතුළු ආණ්ඩුව කෙරෙහි පෙරටත් වඩා විශාල උද්‍යෝගයකින් පසුවන බවයි. ඉතින් මෙවැනි පුවත් ලද සැනින් දැන ගැනීමට අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.